මේ කාපට් එක මම ගත්තේ රුපියල් 350කට. බාත්රූම් එකට හොඳ කාපට් එකක්. මේ පෑන් එක ගත්තේ බබාට බිත්තර හදන්න. ඒක හදන්න පුළුවන්. මේක රුපියල් 350යි. මේකත් රුපියල් 350යි. මේකත් රුපියල් 350යි මේ අයිටම් එකත්. ඊළඟට මේ කේක් බකට් එක මම මේ කේක් දාන්න හිතාගෙන ගත්තේ. මේකත් රුපියල් 350යි. ඊළඟට මේ බකට් එක, මේ උස බකට් එක. මේකත් රුපියල් 350කට මම ගත්තේ. ඊළඟට මේ පෑන් එක. මේකේ රොටි හදන්න පුළුවන්. මේ පෑන් එක ගත්තත් මම රුපියල් 350කට. මේ බොටල් එක ගත්තත් මම රුපියල් 350කට. මේක අපිට තෙල් එහෙම දාලා තියාගන්න පුළුවන්. ඊළඟට මේ කුණු දාන බකට් එක ගත්තේ මම රෙදි එහෙම අපිට දාලා තියන්න පුළුවන්. මේ බකට් එක ගත්තත් රුපියල් 350කට. මේ වගේ ස්ටූල් දෙකක් මම ගත්තා. මේ ස්ටූල් දෙකටම රුපියල් 350. ඇත්තට මේ බඩු ගොඩක් වටිනවා මට තේරෙන විදියට. මට හිතෙනවා ඔයාලට එහෙම දැනෙනවා ඇති. ඔයාලා කවුරු හරි අලුත්ගම අවට ඉන්නවා නම් පුළුවන් අය ගිහින් බලන්න. සේල් එකක් තියෙනවා. ඒ සේල් එක 29 වෙනකන් තියෙනවා කියලා එතන බෝඩ් එකක් දාලා තිබ්බේ. පොඩ්ඩක් හොයලා බලන්න. දර්ග ටවුන් එක අලුත්ගමයි දර්ග ටවුන් එකයි අතරේ තියෙන මේ සේල් එක. ඇත්තට මේ එතන බඩු ගොඩක් තියෙනවා. ටිකක් ගාන අඩුයි. නමුත් පොඩක් සෙනග වැඩි. පොලිමේ ඉන්න ඕනි. කෙනෙක්ව සල්ලි ගෙවන තැන පොලිමේ ඉඳලා කෙනෙක් බඩු තෝරගෙන යනවා. ඉක්මනට එන්න පුළුවන්. පොඩ්ඩක් ඔයාලා මේ වෙලාවට ප්ලෑන් කරලා බලලා කරන්න. පුළුවන් අය යන්න. ඇත්තට මෙතන ගොඩක් හොඳ බඩු තියෙනවා. මට තව ගන්න දේවල් තිබුණා. හැබැයි ඒ ඉඳපු සෙනගත් එක්ක මට තෝරන්න යන්න අපහසු නිසා තමයි මම ගත්තේ නැත්තේ. නැත්තම් එතන බඩු ගොඩක් ලාභයි. පුළුවන් අය ගිහින් ගන්න.